ඔන්න අද ඔයාලට මම ගෙනාවයි ස්ටඩි බ්ලොග් එකක්. ඇත්තටම මේක කලින් රෙකෝඩ් කරලා තියාගත් එකක්. එඩිට් කරලා දැන් තමයි මම මේක දාන්නේ. මම ෆාමසි එක්සෑම් එකක් කරා. ඒ කියන්නේ මම කෝස් එකක් කම්ප්ලීට් කරගෙන හිටියා. ඒ කෝස් එකේ ෆයිනල් එක්සෑම් එකට මේ පාඩම් කරන ගමන් තමයි මේක රෙකෝඩ් කරේ. පේනවනේ ළමයා හොඳටම වැඩ. ඩිස්ටර්බ් කරන්න එපා. කොච්චර Tamande කියලා කාමරයක් තිබ්බත් මම මේ පාඩම් කරන්නේ අපේ අක්කයි කාමරේට රිංගලා. මොකද ඒ පොට් එක මරු. ඔය නම් මම පාඩම් කරන්නේ ෆාමකොලොජි. එක්සෑම් එකට සති ගාණක් වගේ තියෙදි තමයි ඔය පාඩම් කරන්නේ. මම ඔයාලට ස්ටඩි ටිප් එකක් ගේන්නද? මම පාඩම් කරනකොට කටු සටහනකට වගේ පොඩි පොඩි දේවල් ලියා ගන්නවා. මම A level කරේ බයොලොජි නේ. ඒතකොට බයෝ හැම පාඩම් කරේ හුඟක්ම කතා කර කර. මට හිමින් පාඩම් කරනකොට මොකුත්ම ඔලුවට යන්නේ නැහැ කියලා හිතෙනවා. ඒ හින්දා මම කරන්නේ හයියෙන් පාඩම කියව එකම දේ ආයෙ ආයෙ රිපීට් කර කර පාඩම දිගටම ඉස්සරහට අරන් යන්නේ. ඒ එකම මම පොඩි කොල කෑල්ලක් අඩු සටහනක් තියාගෙන මට ඕන කොටස් කියන්නේ විශේෂයෙන් හයිලයිට් වෙන්න ඕන කොටස් ඒ වගේ ඒවා මම අර කොලේ සටහන් කරගන්නවා. ඒ එක්කම අවශ්‍ය නම් විතරක් ෂෝට් නෝට් එකකට යනවා. මොකද ෂෝට් නෝට් එකක් හදාගෙන යනකොට අපි දැන් පාඩම් කරන්නනේ පටන් ගන්නෙ. මේ මට හිතෙන දේ හරියද? ෂෝට් නෝට් එක හදාගෙන යනකොට අපි ඒකට ફોකස් ටිකක් වෙලා යනකොට ඒකට ફોකස් වෙනවා විතරයි. මොකද පාඩම කෙරෙන්නේ නැහැ. මොකද අරක හදාගෙන ඒක කම්ප්ලීට් කරගන්න එක විතරනේ ඔළුවට යන්නේ. හැබැයි ඔය අවශ්‍යම දේ විතරක් පොඩි සටහනකට වගේ අරගෙන අපේ නෝට් එකේම අපිට ලියා ගන්න පුළුවන් නේ. තරු ලකුණු දාලා හරි ස්පෙෂල් පොයින්ට්ස් නෝට් එකේම පැත්තකින් ලියා ගන්නවා මම. බයෝ එහෙම මම ඒ දවස්වල පාඩම් කරේ එහෙම තමයි. බයෝ විතරක් නෙමෙයි. ඉතින් දැන් එන ඉස්සරහට එන එක්සෑම් උත් ඒ විදිහටම තමයි පාඩම් කරන්නේ. වෙනසකට තියෙන්නේ මම A level කරේ සිංහල මීඩියම්. එතකොට දැන් ඉස්සරහා යුනිවර්සිටි ලයිෆ් එක ඒ වගේම ෆාමසි පැත්තෙන් ඉගෙන ගන්න ඒවා ඒ නෝට්ස් ලෙක්චර් නෝට්ස් සේරම අපිට තියෙන ඉංග්‍රීසි මීඩියම්. එතකොට අර සිංහලට හුරු වෙච්ච මෙච්චර කල් අවුරුදු 13ක් ඉස්කෝලේ ගිහින් සිංහලනේ ඉගෙන ගත්තේ. එතකොට දැන් ඉස්සරහා යුනිවර්සිටි ලයිෆ් එකට එන්ටර් වෙනකොට අපි ඉංග්‍රීසි හදා ගන්න ඕනේ. සේරම ඉංග්‍රීසි වලින් තමයි නෝට්ස් සේරම ලෙක්චර්ස්ලා දෙන්නේ. ඉතින් මට යුනිවර්සිටි ස්ටාර්ට් කරන්න තව මාස 6ක් 7ක් වගේ තියෙන නිසා මම හිතුවා මේ දවස් ටිකේ නම් ඉංග්‍රීසි හදා ගන්න ඕන කියලා. ළමයි පොඩ්ඩක් අහන්නකෝ මම ඊට කලින් vlogs එහෙම කරලා නැහැ. ඉතින් මට කිසිම එක්ස්පීරියන්ස් එකක් නැහැ වීඩියෝ එකක් කරන්නේ කොහොමද? ඒකට වොයිස් ඕවර් එකක් දෙන්නේ කොහොමද කියලා. මගේ අතින් සෑහෙන වැරදි වීම් වෙයි. ඒක පොඩ්ඩක් ඔයාලා පොඩ්ඩක් ඒකට සමාව දෙන්න. මොකද මගේ මේ පළවෙනි vlog එක ඉස්සරහට කැම්පස් ගියාට පස්සේ ඔයාලට vlogs ගොඩක් අරගෙන එන්නම්. යුනිවර්සිටි ලයිෆ් එක කොහොමද මං ගෙවන්නේ? හොස්ටල් ලයිෆ් එක කොහොමද ගෙවන්නේ? ලෙක්චර්ස් යන විදිහ, යාළුවෝ එක්ක එන්ජොයි කරන විදිහ, ඒගොල්ලෝ එක්ක මූව් වෙන හැටි ඉස්සරහට ඔයගොල්ලන්ට මම vlogs වලින් අරගෙන එන්නම්. මොකද මම දැන් සිලෙක්ට් වෙලා ඉන්නේ ඊස්ටර්න් යුනිවර්සිටි එකටනේ. මම සිලෙක්ට් වෙලා ඉන්නේ ඒ යුනිවර්සිටි එකේ ඇග්‍රිකල්චර් ෆැකල්ටි එකට. එතකොට අපේ මේන් කැම්පස් එක තියෙන්නේ ට්‍රින්කෝවල ෆැකල්ටිය තියෙන බැටිකල. කැම්පස් ගියාට පස්සේ ඔයාලට පොඩි vlogs අරගෙන එන්නම්. කොහොමද ඒ ජීවිතේ අලුත් ජීවිතයකට මම ලෑස්ති වෙන්නේ කොහොමද කියලා. මොකද මමත් කැම්පස් යන්න බලාපොරොත්තු වෙන දවස්වල ඔය වීඩියෝස් හෙව්වා. ඇත්තටම ඊස්ටර්න් එකේ එහෙම වීඩියෝස් හොයාගන්න පුළුවන් වුණේ මට එක අක්කා කෙනෙක් කරන vlog සීරීස් ටිකක් තමයි හම්බුනේ. අනිත් අය වෙන ගොඩක් මේකෙන් හම්බුන්නේ නැහැ. ඒක නිසා මම හිතුවා ඔයාලට ඉස්සරහට අලුත් vlogs වලින් කැම්පස් එකේ ගෙවෙන්නේ කොහොමද ඩිග්‍රී එක සම්බන්ධ විස්තර ගියාට පස්සේ විස්තර ගැන ඔයාලව අප්ඩේට් කරන්නම්.
අනේ ළමයි බෝරින් වගේද ඔයාලට මෙහෙම බලාගෙන ඉන්න එක? කමෙන්ට් එකක් දාන්න හොඳේ. ඉතින් මං අදට ගිහින් එන්නම්. තව ලස්සන vlog එකකින් ආයෙ දවසක හම්බෙමු.